ඔයා මට ආදරේ නෑ කියලා චෝදනා ලබන්නේ. ඇත්තටම පිරිමියා ගාව නැත්තේ ආදරේ නෙවෙයි. පිරිමියා ආදරේ තමන්ගේ විවාහ බිරිඳට තමයි. මදුරාපුරයෙන් ගෙනාපු ගොඩක් බිරින්දෑවරුන්ට දරුවන් නැහැ. ඔව් ඒක තමයි මේ ඔය ඔතනට වා ගෙනාපු එක හොඳයි. රාජ්‍ය පාලනයේ ප්‍රේමය සහ මනුෂ්‍ය ඝාතන මේ සියල්ල. රාජ්‍ය පාලනය කියන එකට ඔය සියලු දේවල් සම්බන්ධයි. ප්‍රේමය සහ ලිංගිකත්වය පටලවානු ගන්න. අපිටත් වෙනවනේ සමහර අපි හිතේ ඉන්න ගෑණි දැක්කහම ඇත්තටම අපිට අපේ තියෙන ඔක්කොම නැති වෙලා යන තරම් වෙනවා. ඒකදී ප්‍රේමය කියන්නේ ඒක තමයි. මම හිතන්නේ සමහර වෙලාවට අපි විවාහ වුණාන් පස්සේ සැමියාට බිරිඳ මග හැරෙනවා. බිරිඳට සැමියා මග හැරෙන අවස්ථාවන් තියෙනවා. මග හැරෙනව නෙවෙයි වෙන ඒවා දකින්න. එතකොට ටිකක් දකින්නකොට මීට වඩා හොඳ ඒවා තිබ්බද කියලා හිතෙනවා. මේ තියෙන කාන්සිය හෝ Tamanට තියෙන පාළුව මකා ගන්න අර Tamanගේ සැමියාගෙන් නොලැබෙන දේ වෙන කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කළාට. අනිත් එක මේ Tamanට රූපයක් අඹන් එන්න ගියා දියෝක ගිහින් ලපේ අඹලාගෙන දෙන්න තරම් දස්කොන් මෝඩයෙක් වුණා නම් මහාධිකාරම් වෙන්න දස්කොන්ට බෑ. දස්කොන් එහෙම මෝඩයෙක් නෙවෙයි මේ. ඒකට හේතුව අතන මෙතන මේගොල්ලෝ ප්‍රශ්නයක් බලෙන් ඇති කරන්න මේක කරාද කියන එක අපි දන්නේ නැහැ. අපිට එන සැකයක් ඒක. ප්‍රේමය කරන කෙනාට ඔක නියම්දා නියම්ද සම්මත කියලා එකක් නැහැනේ. එයාලා ප්‍රේම කරනවා. එළිය බලන් ඉන්න අය තමයි කියන්නේ ඒක නියම්දා නියම්ද සම්මතද අසම්මතද කියලා කියන්නේ බලන අය. අද කාලේ බිරිඳවල් දෙන්නෙක් තුන් දෙනෙක් නැහැනේ. එක්කෙනයි ඉන්නේ. ඒකට මේ තියෙන ප්‍රශ්න ටික වැටුනහම එතකොට ගෙදර ආපුවාම නෝනගේ අම්මගේ තාත්තගේ ප්‍රශ්නත් මෙතනට තියෙනවා. නෝනගේ නැන්දමගේ මාමගේ ප්‍රශ්නත් තියෙනවා. ළමයින්ගේ ප්‍රශ්නත් තියෙනවා. එතකොට ගෙදර කියන වයිෆ් එක්ක මතක් වෙන ප්‍රශ්න ගොඩක්. තමන්ට නොලැබෙන දෙයක් දන්නේ නැහැ. අපි මේක මේ විවෘත තැනක ඉඳන් කතා කරන්න ඕනේ. සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරයි ඔබ කිසි දිනක නොඒවි ඉක්මන් ගමන් එපා පැකිලේවී දස්කොන් සකි සඳමා ඔබේ කුමාරී. ලස්සන පදවැලක් තියෙන ඉතාමත්ම සුන්දර ගීතයකින් තමයි අද වැඩසටහන ආරම්භ වෙන්නේ. ඇත්තටම අද වැඩසටහනට මේ ගීතය තෝරාගත්තේ ජානක. ජානක මොකද මේ ගීතය අද වැඩසටහනට තෝරගත්තේ? සමහර සින්දු තියෙනවන් ලස්සා අපිට ඒක අත්දැකීමක් නොවුනත් ඒ අත්දැකීමට යන්න පුළුවන් සින්දු. ඒ කියන්නේ සමහර සින්දු තියෙනවා මේ ඒ වොයිස් එකයි ඒ ටික මියුසික් ටිකයි සෙට් වෙලා ආපුවාම ඒ කියන දුකට අපි යනවාට මේ මං අහපු දවසේ ඉඳන් ඒ ෆීලින් එකට ගිහපු සින්දුවක් මේක මේ කියන්නේ දස්කොන් ප්‍රමිලා ප්‍රේමය ගැන කියන සින්දුවක්. ඇත්තට මේ කතාව ඇතුළට අපි මේ සින්දුවේ මේ පදවලත් එක්ක යනවා. මං ඉස්සරින් තමයි ඇත්තටම ආස සින්දුවක්. ඒකින්ද විශේෂයෙන් අර ආසාවෙන් කතා කරන්න ඕනේ හින්දාම තෝරාගත්තා. කවදා හරි අපි මේ වගේ දෙයක් කරයි කියලා මං හිතුවේ නේ. කවදා හරි දවසක මේක කතා කරන්න ඕනේ අපේ හිතේ තියෙන ටික කියා ගන්න ඕනේ කියලා හිතපු සින්දුවක් මේක. ඇත්තටම මේ ගීතේ මට ඊට දවස් 2කට විතර කලින් ජානකේ වෙනකොට මම මේක බැලුවා මොකද්ද මේ ගීතේ කියලා. මට එකපාරටම හිතුණ දේ තමයි මොකටද මේක තෝරගත්තේ කියලා. සහ දෙවෙනුව මම මේක ටිකක් අහනකොට මට මේකේ සංගීතයට මහ පුදුම ආසාවක් ඇති වුණා. මේ සංගීතය ගුණදාස කපුගේ. ඒ වගේම මේ පදවැල රත්නශ්‍රී විජේසිංහන්ගේ. ඔය මේ සින්දුව ඇත්තටම අර ජානකයි කිව්වා වගේ මේක අහනකොට මේක මෙලඩියත් එක්කම එනවා ඒක අර බෙර පදයකුත් වගේ එක වැයෙනවා වගේ. ඒ කියන්නේ මේක අර දංගෙඩියට ගෙනියන මේ වගේ ෆීලින් එකක් එනවා ඒක. ඒ හැඟීමක් එනවා. එන්නේ මේක අර ජානකයි කිව්වා වගේ කියන්නේ අපිට නොවෙන්දුනාට දැන් මේ කියන්නේ මේ අද සමාජයේ ওই කතාව නැහැ. කියන්නේ රජ මේකේ තියෙන දස්කොන් ප්‍රමිලාගේ ප්‍රේම වෘතාන්තය කියලා අපි එහෙම කියමු. එහෙම ගන්නත් පුළුවන්. ඉතින් ඒක එක පැත්තකට එහෙම නොගන්නත් පුළුවන්. මේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ බිරිඳ එතකොටනේ ප්‍රමිලා කියලා කියන්නේ. ඔය හැම එතකොට එයාගේ ඉතිහාසයේ කතාව අපි දන්නේ ඉතිහාස කතාව. එයාගේ යාළුවා තමයි මේ කවුද? එයාගේ සෙනවියෙක් ප්‍රධානතම සෙනවියා තමයි දස්කොන්. දස්කොන්. ඒ දස්කොන් ඇත්තටම මේ දෙන්නගේ මේ ප්‍රේම කතාවේ කොහොම හරි රජතුමාට හමු වෙලා හරි මොකක් කර වෙලා ඉතින් මෙයාව මරණයට නියමන කතාව තමයි මේකේ තියෙන්නේ. يعني මේක
හරිම මේ අර දැනෙනවා. ඒ කියන්නේ මේක හරි වීර මේ පෙම්වතා හරිම මේ වීරත්වයට පාත්‍ර වෙනවා මේ සින්දුව ලියලා තියෙන ඒවත් එක්ක සහ මේ අතීත කතාව එළියට ඇද්දාම. ඉතින් මේකේ ගොඩක්ම දැනීමක් අමුතුම දැනීමක් තියෙනවා. කියන්නේ ලංකාවේ මේ වෙනකොට දැන් මේ සමාජයේ මේ මෙහෙම කතා නැහැනේ. කියන්නේ මේ දෙන්නෙක් මෙහෙම යාළුවයි කියලා මේ කවුරුහරි දඟෙට දක්වන්නේ නැහනේ. වෙනම විදිහකට දක්වන වෙලාවල් තියෙනවානේ. ඔව්. දඟෙට දක්වන දැන් නැහැ. ඒතකොට මේ හැංගීම මම හිතන්නේ මේ මෑත සමාජය ඇති වෙන්නේ. ඒ හැඟීම මෑත සමාජය අපිට එන්නේ නැත්තේ මේ අසා ඕකින්ද නෙවෙයි. අපිට රජගෙවල් වල ප්‍රේම කතා එළියට එන්නේ නැති හින්දා. එළියට එන්නේ නැති. ඔව් ඒකත්. ලපේ සම්බන්ධ විවිධ කතා තියෙනවනේ. සමහර ලාවට වර්තමාන මෑත කාලෙත් ඔය මිනිමැරු මේවට සම්බන්ධ වෙන්න පුළුවන්. එක එක කතා ඒ කියන්නේ ඔය කියන්නේ රාජ්‍ය පාලනය සහ මනුෂ්‍ය ඝාතන කියන දෙක එකට බැඳිලා තියෙනවා. රාජ්‍ය පාලනයේ ප්‍රේමය සහ මනුෂ්‍ය ඝාතන මේ සියල්ල රාජ්‍ය පාලනය කියන එකට ඔය සියලු දේවල් සම්බන්ධයි. විශේෂයෙන් මේ ලංකාවේ හෝ ඕනෑම රටක රාජ්‍ය පාලනයට ප්‍රේමය මාර දේවල් කරලා තියෙනවා. ඕකම බ්‍රිතාන්‍ය රජපෞලට ගියහම ඩයනා කුමරිය අන්තිමේදී මරණයට පත් වෙන්නේ තමන්ගේ අනියම් සැමියා යයි කියන පුද්ගලෙක් සමග මාරක රියානතුරකට ලක් වෙලා. එතකොට රජපෞල් විදියට ගත්තාම අතීතයේත් එහෙමයි අනාගතේ අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. සමහර විට එහෙම වෙන්න පුළුවන්. වර්තමානයේ සහ මේ සියලු දේවල්ට අපිට උදාහරණ තියෙනවා. එතකොට අනියම් ප්‍රේමයක් වගේම මේක අසම්මත ප්‍රේමයක් විදිහටනේ සාහිත්‍ය රචනා වෙලා තියෙන්නේ. හැබැයි සාහිත්‍යයේදී අර අපි කියන කොටු සීමා කිසිවක් නැහැ. ඒ නිසාම මේකේ අනියම් සැමියා වීරත්වයට නගලා තියෙනවා. ප්‍රේමය මට හොයාගන්න බෑ. ප්‍රේමය ඔය අනියම් නියම් කියන එක සම්මත අසම්මත කියන කෑල්ල සාහිත්‍යයේදී නෑ වගේම මන්නම් කියන්නේ ඒක සාමාන්‍ය ප්‍රේමය නැහැ. ඒක දැන් ඔය ප්‍රේමය කරන කෙනාට ඔක නියම්ද අනියම්ද සම්මත අසම්මත කියලා එකක් නැහැනේ. එයාලා ප්‍රේම කරනවා. එළිය බලන් ඉන්න අය තමයි කියන්නේ ඒක නියම්ද අනියම්ද සම්මතද අසම්මතද කියලා කියන්නේ බලන අය. බලන අයගේ දෘෂ්ටි කෝණයෙන් තමයි සම්මත අසම්මත බව තීරණය වෙන්නේ. ප්‍රේමය ප්‍රේමයම තමයි. එතකොට ඒ ප්‍රේමය අඹුසැමියන් කරත් ප්‍රේමය වෙන දෙන්නෙක් කරත් ප්‍රේමය. ඒ ප්‍රේමය කියන එක නෙවෙයිනේ අපි කොලේක ලියන්නේ. අපි ප්‍රේමය නීතිගත කරන්නේ විවාහය. ප්‍රේමය නෙවෙයි නීතිගත කරන්නේ. ඒ නිසා මේ ප්‍රේමය මං කියන්නේ කොහේ කරත් ඒක එකයි. ඒක හස්බන්ඩ් වයිෆ් කරන ප්‍රේමය හා සමානයි තව දෙන්නෙක් වුණොත් හදවතින් නම් ප්‍රේම කරන්නේ. එනිසා ඔය සාහිත්‍යයට ගෙන එක තමයි නියම ප්‍රේමය. ඒකයි මේ සාහිත්‍යයට සීමා මායිම් වැට කඩලු නැතුව ඔබ කිව්වා වගේ මේ අර වීරත්වයට නගලා ගෙනවා කියලා ඔබ කිව්වේ. එහෙම දැනෙන්නේ ප්‍රේමය කියන එක ප්‍රේමයෙන් හින්දා. දැන් සැමියයි බිරිඳයි එක ඇඳේ දෙපැත්තකටලා නිදාගෙන රණ්ඩු වෙනවට වඩා දෙන්න මෙහෙම ප්‍රේම කරන එකේ මේ ප්‍රේමය උතුම්නේ. ප්‍රේමය කියන අර්ථයෙන් දැන් ගත්තාම මේ ප්‍රේමය උතුම් එතකොට. එතකොට අර ඔබ කියන පදවල ඒව හැංගෙනවා. ඒක ඇත්තටමයි මේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයාට ඕකට අර පහරවලුත් එහෙම එල්ලලා කරලා තියෙනවා මේක අනියම් ප්‍රේමයක් මේ ඉස්සරහට ගෙනල්ලා අතහැරියා කියන එක. නමුත් ඒකේ ඇත්තට අපි ගන්න ඕනේ ඒක ඒ ප්‍රේම කතාව ගිහිලා නතර වෙන තැන. එනේ මෙයා මට මැරෙන්න වුණත් ප්‍රශ්නයක් නැහැ කියන තැනකට උතනට යන්නේ. සෙන්කඩ ගල වටකල පවුරු වලල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපි වැටෙන්නේ රන්තරු දැස පියන රෑ හඳපානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ. සෙන්කඩ ගල වට කළ පවුරු වලල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපි වැටෙන්නේ සෙන්කඩ ගල වට කළ පවුරු වලල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපි වැටෙන්නේ රන්තරු දැස පියන රෑ හඳ පානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ. ඉතිහාස කතාව යන්නේ මහනුවර ඉබට. නරේන්ද්‍ර සිංහ රජතුමාගේ මාලිගා කීපයක් තියෙනවා. එකක් තියෙනවා සෙන්කඩගල, එකක් තියෙනවා හංගුරන්කෙත. හංගුරන්කෙත තියෙනවා. හංගුරන්කෙත මාලිගාවේ තමයි
ප්‍රමිලා දේවිය ඉන්නේ. නරේන්ද්‍ර සිංහ රජතුමා ඉන්නේ සෙන්කඩගල මාලිගාවේ. ඒත් එක්කම අපේ කතාවට එන දස්කොන් මහාධිකාරම් ඉන්නේ හංගුරංගෙත. මේ දෙන්න ඒ කියන්නේ නරේන්ද්‍ර සිංහ රජතුමා සහ බිසව ප්‍රමිලා දේවිය රජතුමා බිසව. හැබැයි ඉන්නේ තැන් දෙකක. එතකොට මේ තියෙන කාන්සිය හෝ තමන්ට තියෙන පාළුව මකා ගන්න අර තමන්ගේ සැමියාගෙන් නොලැබෙන දේ වෙන කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කළාද? ඒක බොහොම සාධාරණ ඔබ අහන ප්‍රශ්නේ ඇතුලේ තමයි ඒක උත්තරේ තමයි රජෙක් කියන්නේ දැන් ඉස්සරින්දම තියෙනවා රජෙකුට අන්තපුරයක් ඉන්නවා. කියන්නේ රජෙක් කියන්නේ රටක රජ කෙනෙක් කියන එක එයා තමන්ගේ ශක්තිය වැය කරන කෙනෙක්. එතකොට තමන් හිතේ පීඩාවක් නැතුව තමන්ට සියලු දේවල් තියෙන්න ඕනේ. එතකොට තමයි එයා තීරණ ගන්න කියන එක මත සියලු සැප සම්පත් දීලා තිබ්බා. එතකොට අන්තපුරේකුත් දීලා තිබ්බා. අගබිසව අරනකොට තවත් පිසෝවරුන් ගාණක් ඉන්න ඕන ගාණක් ගෙනත් දා ගන්න පුළුවන් ඒක ලිමිට් එකක් තිබෙන්නේ නැහැ. ඉතින් එතකොට කාන්තාවක් විදිහට එක බිසවක් වෙනකොට සමහරලාට රජතුමාට එක ජීවිත කාලේ එක බිසවක් හම්බෙන්නේ එක වතාවක් වෙන්නත් පුළුවන්. කාන්තාවක් විදිහට අන්තපුරයට ගෙනත් දාගත්තට එක වතාවක්වත් රජතුමාම හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට මේක අර අනියම් කියන කතාවට ඔතනින් ආපුවාම ලසන්ත ඔබම ඒක වෙනස් කරා දැන්. එතකොට මේ කාන්තාව ප්‍රේම කරන්න රජතුමා ගෙනත් තියෙන්නේ ප්‍රේම කරන්න නෙමෙයිනේ. රජතුමා ගෙනත් තියෙන්නේ රාජකාරියකට. එක්කෝ අගබිසව එක්කෝ අන්තපුර බිසව. ඔය රාජකාරියට තමයි රජතුමා ගෙනත් තියෙන්නේ. එතකොට ප්‍රේමය කියන එක යා කොහෙන් හරි ලබා ගත යුතුයි. මං කියන්නේ මේ සිද්ධිය මෙහෙම වුණා නම් ඉතිහාසයේ වාද විවාද තියෙනවනේ මේ සිද්ධිය සම්බන්ධ. එහෙම වුණා නම් ප්‍රේමය කරන්න නෙමෙයි රජතුමා බිසව ගෙනත්. ඒ නිසා අනිවාර්යෙන් ඇයටත් ප්‍රේමය හිමි. ඇයට ප්‍රේමය හිමි විය යුතුයි. ඇය ප්‍රේම කළ යුතුයි. ඇය කළා නම් මේ කරලා තියන්නේ ප්‍රේමය. ඕක අද වර්තමාන සමාජයට ගේනකොට මම හිතන්නේ සමහර වෙලාවට අපි විවාහ වුණාන් පස්සේ සැමියාට බිරිඳ මග හැරෙනවා. බිරිඳට සැමියා මග හැරෙන අවස්ථාවන් තියෙනවා. මට හිතෙනවා මේ එවැනි අවස්ථාවක් මග හැරීම කියන්නේ මෙහෙමයි. දැන් අර ජනකයා කිව්වා වගේ දැන් මේක රජ කාලේනේ. මොකද රජ කෙනෙක්ට රාජකාරී ගොඩයි කෝටියයි. සහ බිරිඳවුරු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනේ. අද කාලේ බිරිඳවුරු දෙන්නෙක් තුන් දෙනෙක් නැහැනේ. එක්කෙනයි ඉන්නේ. මම හිතන්නේ මග හැරීම කියන එක අද කාලේට ලොකුට වළංගු කරගන්න අපිට කමාරු වෙන්නේ. ඒක අපි හිතමු මොන හරි රැකියා ස්ථානයේ වැඩ වෙන්න පුළුවන්, ව්‍යාපාරික වැඩ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ තියෙන වෙන වෙන රාජකාරී කටයුතු නිසා වෙන්න පුළුවන්. අර එදා අපි කතා කළා වගේම අර ප්‍රේමය විවාහයෙන් කෙලවර විය යුතු නෑ කියනවා වගේම මම හිතනවා විවාහයෙන් පස්සේ අපිට අර එන ජානකදා පැහැදිලි කරා වගේ වගකීම් ටික මත මේ ප්‍රේමය හෝ බිරිඳ කියන කෙනා හෝ සැමියා කියන කෙනා මග හැරුණා කියලා. මග හැරෙනවට වඩා ලසා මේ දැන් රජතුමාට නම් අන්තපුරයක් හිටියා. රජතුමාට ඔප්ෂන්ස් තිබ්බා. මේ අපි මිනිස්සුනේ. මිනිස්සු කියන්නේ කැමැත්තත් එක්කනේ දුවන්නේ. මේවා විවාදාත්මකයි අපි එළිය කතා කරපුවාම. හැබැයි මිනිස්සුගේ කැමැත්ත වෙනස්. අපි අර කලින් දවසත් කිව්වා වගේ මං අත්පත් කරගත්තට පස්සේ අපිට කුතුහලේ නෑනේ. එතකොට අනිවාර්යෙන් අපිට මග ඇරෙනවා තමයි. මග ඇරෙනවා නෙවෙයි වෙන ඒවා දකින්න. එතකොට ටිකක් දකින්නකොට මේට වඩා හොඳ ඒවා තිබ්බද කියලා හිතෙනවා. හැබැයි ඒක తాවකාලිකයි. ආය ඒ කට්ටිය ආපහු එනවා. එකම චක්‍රය වෙදී. ඔව් එකම චක්‍රයක් යනවා. එතකොට ඇත්තටම මේ මගහැරීමක් තියෙනව නැතුව නෙවෙයි. ඒකට මේ බිසි ලයිෆ් ස්ටයිල් එක වැටුනහම ඒකට මේ තියෙන ප්‍රශ්න ටික වැටුනහම එතකොට ගෙදර ආපුවාම නෝනගේ අම්මගේ තාත්තගේ ප්‍රශ්නත් මෙතනට තියෙනවා. නෝනගේ නැන්දමගේ මාමගේ ප්‍රශ්නත් තියෙනවා. ළමයින්ගේ ප්‍රශ්නත් තියෙනවා. එතකොට ගෙදර කියන වයිෆ් එක්ක මතක් වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට ප්‍රෙෂර් එකක් තමයි වයිෆ් කියලා මතක් වෙන්නේ. මේ ඛේදවාචකයේ මේ සමාජ අමුවෙන්ම තියෙන. ඒක මට මෙන්න මෙහෙම මතක් වෙනවා. ඔය කියන කතාව නැන්දම්මා මාමා සහ මේ මැදිහත් වීම මේ කතාව ඇතුළේ තියෙනවා. ඒක කොහොමද යසස් කියන්නේ? නරේන්ද්‍ර සිංහ රජතුමා ප්‍රමිලා දේවිය ගේන්නේ
ඉන්දියාවේ ඉන්දියාවේ නායක මදුරාපුරයෙන්. ඉන්දියාවේ මදුරාපුරයෙන් ලංකාවට ගේනකොටම ප්‍රමිලා දේවියත් එක්ක ප්‍රමිලා දේවියගේ අම්මත් වෙනවා තාත්තත් වෙනවා. ඒ වගේම සහෝදරයෙක් වෙනවා. එතකොට නරේන්ද්‍ර සිංහ රජතුමාට ඕන වෙලා තිබුණේ බිරිඳක් නම් අගබිසව නම් අම්මා හෝ තාත්තා ආපු එක සාධාරණයි. සහෝදරයෙක් මොකටද දෙන්නේ? එතකොට මෙන්න මේ ගැටලු ටික මේ කතාව ඇතුලේ තියෙනවා. ඒ වගේම මේක අදට අපි කියනකොට සමහර වෙලාවට සැමියා හෝ බිරිඳ කියන මේ දෙන්නාගේ පෞල් ජීවිත ඇතුළට නැන්දම්මා එහෙම නැත්නම් මාමා එහෙම නැත්නම් අම්මා තාත්තා අනවශ්‍ය ලෙස එබෙන අවස්ථාවල් තියෙනවා නේද? ඔව් ඒක තමයි මේ ඔය ඔතනට වා ගෙනාපු එක හොඳයි. ඒ කියන්නේ ඔය කතාවේ ගොඩක් ඈතට ගියොත් ඔක ලොකු කතාවක්. මොකද දේශපාලනික මට්ටමකට යන්න තරමටම ලොකු ඔතන කතාවක් තියෙනවා. මොකද ඇයි ඔය අහපු ප්‍රශ්න වගේම ප්‍රශ්නේ ඇත්තටම වැදගත් මේ ඇයි මල්ලියෝ ගෙනාවා කියන එක. අපි දන්නේ නැහැ ඇත්තටම මේක මේ අපේ සිංහල රජපෙළපතේ අවසාන රජතුමානේ මේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා කියන්නේ. එතකොට එතනින් පස්සේ ඔක ඉවර වෙනවා කියලා තමයි ඉතිහාසයේ ඒ කියන්නේ මේ දස්කොන් ප්‍රමිලා ප්‍රේමයෙන් පස්සේ ඒ කියන්නේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා අවසාන සිංහල රජතුමා. එතකොට අරගොල්ලෝ ඉන්දියාවෙන් ගෙන නායක වංශිකයෝ. ඒ ගෙනල්ලා මේ විවාහකන ඒකට කලින් ඉඳන් තිබ්බ සිරිතක්. නමුත් ඒගොල්ලන්ට රජකම ගියේ නැහැ. ඒකට හේතුව අතන මෙතන මේගොල්ලෝ ප්‍රශ්නයක් බලෙන් ඇති කරන්න මේක කරාද කියන එක අපි දන්නේ නැහැ. අපිට එන සැකයක් ඒක. මොකද මේක ප්ලෑන් කරලා කරපුවා දැන් ඇත්තටම ඉතින් දේශපාලනේ එහෙම ගේම්ස් තියෙනවනේ අපිට හිතාගන්න බැරි. ඒ අතර එතනට එන්නේ යස අරක ඔය ශ්‍රී සිංහලයේ කියන එක මට ඒක අනකන සිංහලයේ කියන එක සිංහල ඉස්සරෙන්දම තිබ්බලසා උභය කුල පාරිශුද්ධ අගබිසවක් ඉන්න ඕන. ඒ උභය කුල පාරිශුද්ධ කියන එක ආවේ කවදාවත් හෙළ නෙවෙයි. උභය කුල පාරිශුද්ධ හැමදාම ආවේ ඉන්දියාවේ. මේ මෙතන තිබ්බේ පොඩි දේශපාලන ගැටයක්. ඒ කියන්නේ මේ කියන්නේ ඉන්දියාවෙන් විශ්වක් ගෙනාවා කියන්නේ මගේ ලොකු අයියව මම ෂේප් කරගත්තා කියන එක. එතකොට මේ ප්‍රමිලා මෙතනට එන්නේ උභය කුල පාරිශුද්ධ අගබිසව විදිහට මිසක්කා ඉන්දියාව ෂේප් කරගෙන මට ලංකාවේ රජාට රජ වෙන්න මිසක්කා මට ආදරය කරන්න බිසවක් විදිහට නෙවෙයි එන්නේ. මේ අර උභය කුල පාරිශුද්ධ පරම්පරාවේ ආපු සිරිතට ඉන්දියාව ෂේප් කරගෙන ලංකාවේ කෙනෙකුට ඉන්දියාවෙන් ගුටි කන්න නැතුව ආක්‍රමණයක් එන්න නැතුව කරගන්න කරන උපක්‍රමයක්. මොකද එතකොට එහෙන් ඇවිත් එන්නේ නැහැනේ ආක්‍රමණය කරන තමන්ගේ කියන අගබිසව. ඒ කරන්න පුළුවන් බලපෑම එයා හරහා රජට ලව්ව කරව ගන්නවා. රජුත් ඒ වෙනුවෙන් විසවක් ගෙනත් තමන්ගේ බාලිගාවක් තියාගන්න නැහැ. මොකද තමන්ගේ අර සිංහල වක්‍රේට මේක ඇතුළට මේ දේශපාලන එනවට එයා අකමැති. එයා වෙනම හඟුරන්කත මේ රජමාලියාවක් හදලා තමයි විසව තියන්නේ. ඒ කියන්නේ මේ දෙගොල්ලෝ මේ දේශපාලන ගේම් එක ප්ලේ කරලා තියෙන්නේ. අසරණ වෙලා තියෙන්නේ ප්‍රේමය. හරියටම හරි. දස්කොන් ප්‍රමිලා ප්‍රේමය අසල කියන්නේ ඇත්තටම එයාටත් ඒ ගැහණියටත් අයිතියක් තියෙනවා තමන්ට කැමති කෙනෙක්ට ප්‍රේම කරන්න. සහ තමන්ට නොලැබෙන දෙයක් දන්නේ නැහැ අපි මේක මේ විවෘත තැනක ඉඳන් කතා කරන්න ඕනේ. රන්තරු දැස පියන රෑ හඳ පානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ. ලසා ඔතන අත්තන කියන්නේ අත්තන මල් වර්ග දෙකක් තියෙනවා. එකක් රුක් අත්තන අනිත් එක අත්තන. අත්තන කියන්නේ ඔය අර පොඩි කටු වගේ ගෙඩියක් තියෙන දිග මලක් ඒක ගැන නෙමෙයි මේ මෙතන කියන්නේ. මෙතන රුක් අත්තන මල ගැන කියන්නේ. බලන්න මේ සින්දුවෙන් දෙන අදහස රුක් අත්තන මලේ සුවඳ එන්නේ රැට. රුක් අත්තන මලේ සුවඳ විහිදෙන්නේ රැට. දවල් මල් පිපිලා තිබ්බත් සුවඳ විහිදෙන්නේ රැට. මේක මහා ආකර්ශනීය සුවඳක්. ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිය සුවඳක් ඒක. ඈතින් එන්නේ අයියනේ. ඈතින් එන්නේ. මේකෙත් ඒ කතාවම තියෙනවා. ඒක ළඟට නෙවෙයි එන්නේ ඒක ඈතින් දැනෙන මහා ආකර්ශනීය සුවඳක්. ප්‍රබල සුවඳක්. ඒක කියා ගන්න බැරි සුවඳ. හැබැයි දැනෙන්නේ රැට විතරයි. බලන්න මේ පදපේලිය ඇතුලේ කතාව හංගලා තියෙන ලස්සන. අත්තන මලක් වෙලා තමා මේ දස්කොන් මාගාව ඉන්නේ. රැට ඈතින් දැනෙන සුවඳක්. රැට ඈතින් දැනෙන අසම සම සුවඳක්. කාටවත් ලං කරන්න බැරි දුර්ලභ ගණයේ සුවඳක් විදිහට තමයි දස්කොන්ගේ ප්‍රේමය මේක ඒක අපූර්ව පදවල. ඒ කතාව සම්පූර්ණයෙන් මේක ඇතුලේ හංගලා තියෙනවා. ඉතිරි පද පෙළි ටිකටත් යමු. හරි. වාසල මිනි බැඳි දොර අරින වෙලාවේ
දැසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ වාසල මිනි බැඳි දොර අරින වෙලාවේ දැසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ ඒ ආදරය ගියත් නික්මන් ගමනේ මා තනි කරන්න එපා මතු සංසාරේ වාසල මිනි බැඳි දොර අරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ. ඒ කියන්නේ අයියේ මේ කොහොමද හිතන්නේ මෙයා දැන් දංගිටිට යන්න හදනකොට දොර ඔය කතාවේ කෑල්ලක් නේද? වාසලේ ඔය මිනි බැන්දා කියන්නේ දොර අරිනකොට බිසවගේ දොර බිසවගේ රාජ්‍ය බිසවක අමාලිගේ තියෙන දොර ඇරෙනකොට ඒක දාලා තියෙනලු මේ ඔය මිනි ගෙඩියක්. ඒ කියන්නේ ඒකේ ඇරෙනකොට සද්ද හෙන්න දාලා තින්නේ. ඒක අහුවෙච්ච වෙලාවෙනේ මේ ප්‍රේමය මොකක් හරි වෙලා අහුවෙන්න දාපු උගුල තමයි වාසලේ දොර අරිනකොට මිනි එහෙමත් කියනවා. ඒකනේ ඔය අහුවෙන්නේ. ඒකනේ අර උගුලට අහුවෙච්ච වෙලාව ගැන කියන්නේ. ඔව් කියන්නේ. ඒක එහෙම ගන්නත් පුළුවන්. ওই කතාවෙන් කලින් මේ පැත්තෙන් කියනවා ප්‍රමිල අහනවා අර කවියක් තියෙනවා මොකද්ද? මේ සක්මන් කරන මළුවේදී පිටිහාදේ ඔහොම කියලා කතාවක් තියෙනවානේ මේ ඉක්මන් ගමන් කුඹරණි ඔබ යනවාද කියලා. කියන්නේ මේ එහෙම අහනවා ඔයා මෙහෙම අපි දෙන්න මෙහෙම යාළුවලා හිටියා. ඒ කවිය රත්නශ්‍රී විජේසිංහන් මේ ගීතයට අරගත්තා. ඒක පෙළි අරගෙන තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ඒක මහනුවර යුගයේදී ලියුණු කවියක් විදිහට තමයි සලකන්නේ. මේ එතකොට මට දැනෙන තව එකක් තියෙනවා. දැන් මේකෙදී මේ ඉතිහාස කතාව ඇතුලේ රජතුමාට මේ දස්කොන් සහ ප්‍රමිලාගේ ආදරය අහු වෙන්නේ අපි කියන්නේ ඒක දැනගන්න ලැබෙන්නේ අර ඔය ප්‍රතිමාවක් ඇඹුවා ඒ කියනවා ඒ ප්‍රතිමාවේ යම් ආකාරයක ලපයක් තිබුණා කියලා කියනවා. එතකොට මේ ඔය ඕක රජතුමා දැක්කට පස්සේ තමයි මේක මේ ප්‍රතිමාව නිර්මාණය කරන්න වැඩ කටයුතු බාර දීලා තිබුණේ දස්කොන්ට. එතකොට දස්කොන් කොහොමද මේක දැනගත්තේ කියන සැකය මත තමයි මේක මේ සම්පූර්ණ ප්‍රේමයම එළියට නිරාවරණය වුණේ. එතකොට සමහර අවස්ථාවන් වල ජනක අපි දකිනවා නේද ගැහැණු තමන්ට ආරක්ෂිතයි කියලා හිතෙන පිරිමියා ඉදිරියේ තමන්ගේ ඕනෑම දෙයක් කියනවා. නේ? ඕනෑම දෙයක් කියාගෙන යනවා. ඒක තමන්ට ආරක්ෂිතයි කියලා හිතෙන පිරිමියා හෝ සමහර විට ගැහැණියක් වෙන්න පුළුවන්. ඒ කෙනා ඉදිරියේ තමන් ඕනම දෙයක් කියනවා. මම හිතනවා මේ ප්‍රේමය ඇතුලේ ලිංගිකත්වයක් තිබුණේ නැහැ. එහෙම විවෘත වුණු අවස්ථාවක මේ උපන් ලපේ ගැන කිව්වා කියලා. අපිට මගේ තියෙන කිරීම හරිම වෙනස් වෙයි වඩා. මෙතන ආයේ දේශපාලනික කාරණයක් වෙනවා. ඉතිහාසත් එක්ක සම්බන්ධ කරපුවාම. දස්කොන් කියන්නේ මහා අධිකාරම්. දස්කොන් කියන්නේ මහා අධිකාරම්. ඔහුට විරුද්ධ පාර්ශවයක්, දැඩි විරුද්ධ පාර්ශවයක් ඉතිහාස කතාව කියවන කෙනෙකුට හොයාගන්න. අර දස්කොන් කියන්නේ මේ ප්‍රේමය අපි පැත්තකින් තියමු. දස්කොන්ගේ ප්‍රමිලගේ ප්‍රේමය කියන එක තිබුණා වෙන්නත් පුළුවන් නොතිබුණා වෙන්නත් පුළුවන්. අපි තිබුණාය කියලා උපකල්පනය කරමු. තිබුණා හිම ප්‍රේමයක්. හැබැයි ඒ ප්‍රේමය බොහොම ආත්මික ප්‍රේමයක්. අර අපි කියන ආත්මගත ප්‍රේමයක්. මේක මේ බොහොම හොර රහස කරන්නේ දෙන්නම ජීවිත අවදානමකට දාගෙන කියපු ප්‍රේමයක් නෙවෙයි. ඒ ප්‍රේමේදී දස්කොන්ට මේ ලපයක් ගැන කතා කිරීමේ ඕමනාවක් මේක ඇතුලේ එන්නේ නැහැ. අනිත් එක මේ Tamanට රූපයක් අඹන් එන්න ගියා දියෝක ගිහින් ලපේ අඹලගෙනත් දෙන්න තරම් දස්කොන් මෝඩයෙක් වුණා නම් මහාධිකාරම් වෙන්න දස්කොන්ට බෑ. දස්කොන් එහෙම මෝඩයෙක් නෙවෙයි මේක වෙන්නේ ලස අනිවාර්යයෙන්ම දේශපාලනික කුමන්ත්‍රණයකට දස්කොන් හා ප්‍රමිලා අහු වෙනවා. දස්කොන්ට විරුද්ධ කවුරු හරි පාර්ශවය අර හදපු පිළිමේ ගිහින් තියනවා ලපය. මට තේරෙන කෑල්ල. එතකොට මේ ලපය දස්කොන්ගෙන් දැනගත් එකක් නෙවෙයි. අපි හිතුවට මේ කියවු වෙන පාර්ශවයක් නේද කිව්වේ කියලා. සමහර විට මේ ලපේ ගැන කියවෙන්නේ නැත්තේ රජතුමාගේම කටි. බොහෝ විට ඉඩ තියෙන්නේ. ඔය උපන් ලප කියන ඒවා ඉස්සර ජ්‍යොතිර්වේදීන් හා මේ වැඳුණු අයට ලොකුවට දන්න. ඒ ගැන විශ්වාස කරනවා. එතකොට යම් තැන්වල තියෙන උපන් ලප තියෙන තැන්වල අනුව ඒ කට්ටියගේ ගතිගුණ කියන.
සමහර වෙලාවට රජතුමා මේ වගේ වෙලාවක තමන්ගේ ජෝතිර්වය දිහාට හරි තමන්ගේ කාට හරි කියපු කාරණයක් අරගෙන ඒක සියුම් කුමන්ත්‍රණයකට මිශ්‍ර වෙලා අවසානයේදී ඇත්ත ප්‍රේමයක් තිබුණා වෙන්න පුළුවන්. හැබැයි ඒක එළියට ඇවිත් මේ ලියවුණු ඉතිහාස කතාව නෙවෙයි මේකේ හැංගිලා තියෙන්නේ. මේකේ හැංගිලා තියෙන්නම ලංකාවේ අර පාවා දෙන බල අරගලේ දේශපාලන කතාවට කාන්තාව සහ ප්‍රේමය පාවිච්චි කරපයි. අතරමැදියෙක් වෙලා පාවිච්චි පාවිච්චි කරපයි. ඒක වර්තමානයේත් වෙනවා. වෙනවා අනිවාර්යයෙන්. වුණා. හැම කාලෙකම කාන්තාව සහ ප්‍රේමය දැඩි ලෙස දේශපාලනයට සම්බන්ධ වෙනවා. සහ මේ වගේ නොමග යවීම් වලට කාන්තාව සහ ප්‍රේමය දෙකම පාවිච්චි පාවිච්චි වෙනවා. එදත් පාවිච්චි වුණා, අදත් පාවිච්චි වෙනවා. හෙටත් එහෙමම තමයි. මේ කතාව ඇතුලේ තමයි ඒක බොහොම ලස්සනටම තියෙන්නේ. ඔබ හිතන්න ලපයක් තියනවා කියන එක ඇයි දස්කොන් තමන් වෙන පිළිමයක අඹලා එවන්න තරම් මොකද්ද දස්කොන්ට තියෙන මොකද්ද ඒක? මෙහෙම ආදරයක් තිබ්බන. ආදරය ඇත්ත වෙන්නේ නැති, ඒක අහු වෙන්නේ නැතිකොට ඒක ඔප්පු කරලා පෙන්වන්න සතුරු යොදාගත්ත බොහොම රහසිගත උපක්‍රමයක් තමයි. සමහර ලාවට දස්කොන් ලවා මේ ප්‍රතිමාවක් අඹවා ගන්න කියලා කියන්නේ නැත්තේ ඒ සතුරුම තමයි. මොකද ප්‍රතිමාව වෙනකොට Tamanට පුළුවන් ඒකේ ලපේ ප්ලේස් කරන්න. මේ ඉතිහාසගත කුමන්ත්‍රණයට අහුවෙච්ච ප්‍රේමයක්. අහිංසක ප්‍රේමයක් ඇත්තට. අහිංසක ප්‍රේමයක්. අර අනියම්ද නියම්ද කතාවට වඩා මේක ඇත්තටම අහුවෙච්ච ප්‍රේමයක් ඒ දෙකට. මේක අර මට දැනෙච්ච ප්‍රොබ්ලම් එක තමයි අර කවියක තියෙන එක මේක මේ මම කියන්නම් විශස් කමලාව රස පහස නොවිදමා දසිස් දුනි පොරණ ඇස දුටු පමනමා විශස් ඔබේ අමයුරු පහස ලද මෙමා මහිස් එකක් ගිය නම් ඔබේ නමට කිමා. ඒ කියන්නේ ප්‍රමිලා මුලින් කියනවනේ දස් මේ සග්මන් මලුයි මේ බැඳි හාද වෙලා අපි මෙහෙම වුණා. මේ ඔයා දැන් මගේ නමට ජීවිතේ පුරුදු කරන්නද මේ යන්නේ කියලා අහනවා. ඒකට දස්කොන් කියනවා විශස් කමලාව කියලා කියන්නේ මේක හොඳ ਵਿਚාරයක් තියෙනවා රත්නශ්‍රී මහත්තයාගේ. මේ සීතා දේවිය. ඒතකොට රාම තමයි මේ දසිස් රාවණ කියලා කියන්නේ. එයාගේ හිස් 10ම දුන්නා. ඒ කියන්නේ හිස් 10ම කියන්නේ මේ සංකල්පයක්. එයාගේ තියෙන ශක්තියින් ඔක්කොම මේ සීතාව දැකීමෙන් මේ සීතාත් එක්ක කිසිම අතින් අල්ලලවත් ඒක ස්පර්ශයකින් සම්බන්ධයක් වෙලා නැහැ. එහෙම තියෙද්දි සීතාව දැකීමෙන් මේ දසිස් රාවණගේ ඒ මේ හිස් 10ම නැති වෙලා ගියා. ඒ කියන්නේ යාට ඒක අපිටත් වෙනවනේ. සමහර අපි හිතේ ඉන්න ගෑණි දැක්කහම ඇත්තටම අපිට අපේ තියෙන ඔක්කොම නැති වෙලා යන තරම් වෙනවා. ඒකදී ප්‍රේමය කියන්නේ ඒක තමයි. ඇත්තටම ප්‍රේමය කියන්නේ ඒක. ඉතින් මේ විශේෂ ඔබේ අමයුරු පහස ලැබම කියන්නේ මට ඔයාගේ පහස ලැබිලා තියෙද්දි මගේ එක හිසක් ගියාට කමක් නැහැ කියලා. ඒ කියන්නේ මාර කතාවක් ඒක. ඒක මේ අර ඉතිහාසයේ හරිම මේ අමුතුම කතාවක් ඒක. ඉතින් ඒක නිර්භීත ප්‍රේමවන්තය කියලා දාන්න පුළුවන්. කෙනෙක්ට ඒක මේ අනියම් ප්‍රේමයක් කියලා මේ පැත්තට දාන්නත් පුළුවන්. මේක දේශපාලනික කතාවක් කියලා කියන්නත් පුළුවන්. ඔය කියන්නේ මේක විවෘතයි. කියන්නේ මේක මාර නිර්මාණයක්. කියන්නේ මේ වගේ දෙයක් එළියට ගෙනහපු එකම රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මාර ජනප්‍රවාදයක් හැදෙන්නේ නැහැ යම් මූලිකාංගයක් නැතුව. ජනප්‍රවාදයක් හැදෙන්නම යම් මූලිකාංගයක් එක්ක. එතකොට ඔය ප්‍රේමයේ යම් බීජයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ අඩු ගානේ ආකර්ෂණයක් හෝ තිබිය යුතුයි. ඒක වැඩි වෙලා හරි ජනප්‍රවාදවල ඇවිත් හරි මේ ප්‍රේමයක් විදිහට එළියට ආවා. හැබැයි මේ ප්‍රේමයෙන් හැංගුණු කතාවකුත් මේකේ තියෙනවා. ඒක තමයි අපි අර ඉතිහාස කතාව විදිහට මේ කරලා ගත්තේ. තර්කාන්විතව බුද්ධියෙන් කල්පනා කරලා බලුවා මේ කතාවේ නොගැලපෙන කෑල්ල තමයි නොකී කතා ටිකක් තියෙනවා. නොකී කතා ටික තමයි අපි එතනින් ගලපලා ගත්තේ. අවසානයේදී කාරණා සේරම දාලා බලන්නේ ගීතයේ කියන ටික අපි ආයේ අවසාන පේලි අවසාන පද ටික ආයේ කියමු. වාසල මිනි බැඳි දොර අරින වෙලාවේ දැසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ ඒ ආදරය ගියත් නික්මන් ගමනේ මා තනි කරන්න එපා මතු සංසාරේ. මේ කතා කරන්නේ අර අපි හැමදාම කතා කරපු ආත්මීය ප්‍රේමය. මම මේක කියන්න තමයි ලෑස්ති වුනේ. මේ ආයෙත් අපි කතා කරන්නේ ඒ කියන්නේ ඉතිහාසගත වෙච්ච හැම ආදරයක්ම ආත්මීය ප්‍රේමය. සමහර ලාවට හිමිවීම නැති වුණාට වුන් හැම වෙලේම පතනවා මේ ආත්මය අපිට නැති වුණා තමයි. අපි තවත් ආත්මයකදී හම්බෙමු කියලා. ඒකට තමයි ප්‍රේමය කියන්නේ. ඒ හැඟීමටයි ප්‍රේමය කියන්නේ. ලිංගිකත්වය එහෙම නැත්නම් ආකර්ෂණය හමුවීම තෑගි මේ සියලු දේවල් සංකේත වුණාට අර ප්‍රේමය කියන හැඟීම තමයි
මිනිසව ආත්මෙන් ආත්මයට ගෙනියන්නේ. ඒ ප්‍රේමය තමයි පවතින්නේ. නිසා මෙතනත් නැවතත් දස්කොන් ප්‍රමිලා ප්‍රේමය ඉවර කරන්න මේ ආදරේ ගියා තමයි ඉක්මන් පාර. හැබැයි අපි ආයේ ඊළඟ ආත්මක හම්බ වෙනවා. ප්‍රේමයේ සුපුරුදු ප්‍රාර්ථනය අදට වඩා හොඳ ප්‍රේමයක් හෙට අපිට තියෙයි කියන සුපුරුදු ප්‍රාර්ථනයත් එක්ක තමයි ඒ හතර කතාවත් නිමා. ඔව් මයි මම දැන් අයියා එහෙම කිව්වම මට එකපාරට හිතට ආවේ දැන් අපි ඇත්තටම කසාද බඳිනවා කියමු අපි කසාද බැඳලා අපි එකට ඉන්නවා එක ගේක ඉන්නවා හරි. ඊට අපි හිතමු අපිට එක ගේක ඉන්න බෑ. කියන්නේ අපි රස්සාවකින් ඉඳලා වෙන රටකට යනවා යන්න වෙනවා මෙහි ඉන්නවා. හැබැයි ප්‍රේමය තියෙනවා. හරි. එයා ඉන්නවා කොහේ හරි. එයා ඉන්නවා කියන හැඟීම අපි දන්නවා. ඒ කියන්නේ එයා මේ රටේ ඉන්නවා. කොයි අල්ලපු රටේ අල්ලපු දිස්ත්‍රික්කේ ඉන්නවා. කො යාපනයේ ඉන්න මම මෙහි ඉන්නවා. වෙන රටක ඉන්නවා. ඔක ඉන්නවා කියන හැඟීම. එහා ලෝකෙට ගියා. එයා මලා. ඒත් එයා ඉන්නවා. අපි ආයි හම්බ වෙයි. මං ගැල් නතර කරන්න කැමති එතනින් ඒ කියන්නේ ඒකට තමයි ප්‍රේමය කියන්නේ මං කියන්නේ. ඒ කියන්නේ මම මෙයා නැති වුණා කියලා මැරුණා කියලා කියමුකෝ අපි. නමුත් අපේ අර හිත නැති වෙන්නේ නැහැ නේ. එයා නැහැ කියලා අපි පිළිගන්නේ නැහැ. හරි මේ ආත්මෙම අපිට හම්බ වෙන්න බෑ. ලබන ආත්මේ හරි අපි හම්බ වෙයි. එයා ඉන්නවා. ඒ කියන්නේ ඒකේ හංගලා තියෙනව නේද? එයා ඉන්නවා කියලා කෑල්ලක්. බලාපොරොත්තුවක්. අමුතු දෙයක්. මම ඒක කෙලවරේ ගෙනියනවා සස් ටිකක් ගැඹුරු පැත්තට කොහොමත් යනවනේ. මම ඒක ගෙනනවා ලෞකික පැත්තට. මං ගේනවා ලස ප්‍රේමය සහ ලිංගිකත්වය පටලවානු ගත යුතුයි. රජතුමයි ප්‍රමිලා බිසවයි අතර තිබ්බනම් තිබ්බේ ලිංගික සම්බන්ධතාවයක් විතරයි. හැබැයි එහෙම කියන්නත් බෑ. හේතුව තමයි ප්‍රමිලා දේවියට දරුවන් නැහැ. එතකොට ඒ ලිංගික සම්බන්ධතාවය තිබුණාද නැද්ද කියලා අපිට කියන්නත් බෑ. කියන්නත් බෑ. පොදු කරලා හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි මදුරාපුරයෙන් ගෙනාපු ගොඩක් බිරින්දෑවරුන්ට දරුවන් නැහැ. ඒක එන්නේ ආයෙත් මට දේශපාලන කතාවට යන්න වෙනවා. ඒ බිසවගෙන් දරුවෙක් හැදුවොත් සිංහල රාජ පරපුර සිංහල මිශ්‍ර ලේ අභාවයට ගියපුවාම මෙහෙ සිංහල රජාට තර්ජනයක් එනවා. එතකොට එයාට රජකම යනවා කියන්නේම අර පැත්තෙන් ඉන්දියාවට රජකම යනවා කියලා. ඒ නිසා සිංහල ඔය බොහොම හැංගිටි කතා තියෙනවා. එයාලට දෙන කෑම එකේ දාලා දරුවන් නැති වෙන්න බෙහෙත් දුන්න කියන කතා යනවා. යම් දේවල් කරා කියලා කියනවා කෙම්ප්‍රම එහෙම අනුගමනය කරා. ඒ කියන්නේ සිංහල රජතුමා මේ ගේන්නේ බිසව ගේන්නේ මේ රජ පරපුර යනකොට ඉන්දියාවෙන් යන තර්ජනය නවත්ත ගන්නනේ. හැබැයි යත් එක පරපුරක් බිහි කරොත් ඉන්දියානු උරුමයට රජය යනවා. සහයි පොඩි දෙයක් එකතු කරන්න. ඒ කියන්නේ සහ මේමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ දැන් ඡන්ද තමන්ගේ රටේ රටවැසියන්ට පෙන්වන්න ඕනේ ඉන්දියාවේ ගෑනු කෙනෙක් අපි ගෙනාවා මගේ එතකොට මම සම්පූර්ණයි කියන කතාව. ඒ කියන්නේ එහෙම එකකුත් තියෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්දියාව ඒ කාලේ අපි හිතමු සාමාන්‍ය රටක් කියලා අපි වගේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාමාන්‍ය රටක් කියලා අපි එහෙම හිතුවොත් ඉන්දියාවේ පිට රටින් එන ගෑනු කෙනෙකුත් අපේ ඉන්නවා. ඒ කියන්නේ යුනානිනුත් ඒ කාලේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ යුනානි කියන්නේ මේ මේ අපි කියන්නේ ඉරානයේ ඉරාකයේ වගේ රටවල විනිදවල ගෙනලා තියෙනවා. ඉතින් එහෙම කෑල්ලකුත් ඕක ඇතුළට එන්න පුළුවන් මම කියන පොයින්ට් එක ඔයා කියන්නේ උඩ. ඔව් මං කිව්වේ එතනට ආයේ දේශපාලන ගෑවෙනවා. එයාට දරුවන් නැති වෙන්නේ අර දේශපාලන කෑල්ලේ හින්දා. මේ අපි කතා කරන්නේ සිංහලයේ අවසාන රජු ගැන. සිංහලයේ එතනින් ඉවර වෙලා සිංහල රජ පරම්පරාව කොහොමත් දරුවෝ නැති වුණත් ආයේ මාරු වෙලා සහෝදරයන්ට මාරු වෙලා ගිහින් ඉන්දියාවට ගිහින් අර දරුවන් නැති වීම ඇතුලේ අර කතාව තියෙනවා. හැංගිච්ච ඉතිහාස කතාව තියෙනවා මේ සින්දු ඇතුලේ නොකියුවට මං කියන්න ගියේ ඒ කාරණේ පැත්තකට තියලා ඒක ගොඩාක් දුර යන මාතෘකාවක්. ඒක ඉතිහාස කතා කරන සුජිත් අක්කරවත්ත මහත්තයාත් අපිට විතර ප්‍රේසෙන්ට් තියෙනවා. මම අපි ආරාධනා කරලා කතා කරමු. එතුමත් එක්ක මේ සාකච්ඡාව අපිට සින්දුත් එක්ක සම්බන්ධ කරලා ගොඩක් ඈතට යන්න පුළුවන්. එතකොට මේ ඒ ඉතිහාස කතාව පැත්තකට දාපුවාම මම මේ කියන්නේ ලස්ස අපි අදත් පටලවා ගන්නවා ඔය ලිංගිකත්වයේ ප්‍රේමෙන්. පිරිමියා හැම වෙලේම චෝදනා ලබන්නේ ඔයා මට ආදරේ නෑ කියලා චෝදනා ලබන්නේ. ඇත්තටම පිරිමියා ගාව නැත්තේ ආදරේ නෙවෙයි. පිරිමියා ආදරේ තමන්ගේ විවාහ බිරිඳට තමයි. මේ පිරිමියා හොයන්නේ හුඟක් වෙලාවට ලිංගිකත්වය. පිරිමියා එළියට යන්නේ ප්‍රේමය හොයාගෙන නෙවෙයි. ප්‍රේමය ඔහු දන්නව කොතනද හරියටම තියෙන්නේ කිය. පිරිමියා හැම වෙලේම ගැටෙන ලිංගිකත්වයත් එක්ක. ඒක ඉතින් ජාන වලින් ආපු තමන්ගේ වර්ගයා බිහි කිරීමේ උවමනාවත් එක්ක ආපු ඇගේ තියෙන ජීන් එකත් එක්ක පිරිමියා හැම වෙලේම යනවා ලිංගිකත්වය වල. හැබැයි ප්‍රේමය කියන එක කවදාවත් ඕක ඇතුලේ පැටලෙන්නේ නැහැ. අපි මේ හැම කතාවකම
ප්‍රේමයයි ලිංගිකත්වයයි පටලවා ගන්න. අපි මේ ප්‍රේමයයි ලිංගිකත්වයයි එකකට දාලා මයින්න තරාදී එක පැත්තකට දාපු දවසේ ඉඳන් මේ සමාජය ගැටුම්. මේ සමාජය ඔය දෙක වෙන් කරගෙන ඔබ අර කිය මං අර කියනකොට ඔබ ගැටෙන්නේ මාත් එක්ක. එතකොට විවාහයෙන් ප්‍රේමය ඉවරද? ඒකට මං එකඟ නැහැ කියලා ගැටෙන්නේ. මේ විවාහයෙන් ප්‍රේමය ඉවර වෙන්නේ ඔන්න ඔහොම වුණා. ලිංගිකත්වයයි ප්‍රේමයයි පටලවා ගත්තා. ඔය දෙක වෙන් කරගෙන බොහොම අපූර්වට විවාහ ජීවිත ගෙවන මිනිස්සු ඉන්නවා. ඔය දෙක වෙන් කරගත්ත අය හොඳට බලන්න. මම මේ කියනවට ඔබ හොඳට හොයලා බලන්න. හයිලීට් එන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කට්ටිය ඒගොල්ලෝ ඇත්තටම හතුරක ඉන්නවයි. ඒ කට්ටිය බොහොම ලස්සන ජීවිත අතර මම මේ කියන්නේ විකෘති ජීවිත නෙමෙයි. නෑ. විකෘති ජීවිත නෙමෙයි. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය විදිහට තේරුම් ගත්ත ජීවිත බොහොම ලස්සනට ගත කරන මිනිස්සු මම දැකලා තියෙනවා. ඒ ටික කාලයක් ඇද්දි මම එහෙම දැන් වයසට ගියපු අයගේ කතා අපි අහලා මෙයා ඒ කාලේ කරපු වැඩ කියලා හෙමින් hina වෙලා කියන චරිත හම්බෙලා තියෙනවා අපිට. ඒ ජීවිතය ලස්සනයි මම කියන්නේ. මේ හැම සින්දුවකමත් මේ ඉතිහාස කතාවත් මේකත් සියරම් කටලා ගලා අපිට ගන්න තියෙන්නේ. අපිත් මේ ප්‍රේමයි ලිංගිකත්වයයි පටලවා ගත යුතු නැහැ. ලිංගිකත්වය ආත්මීය නැහැ දෙයියන්. ලිංගිකත්වය ඒ මොහොතට විතරයි. හැබැයි ප්‍රේමය ආත්මීයයි. ඒතකොට ලිංගිකත්වය අපි අරයි යන්නේ නැහැ. අපි අරයි යන්නේ ඒක මොහොතට සුව දෙන එකක්. හැබැයි අර ප්‍රේමය අපි අරයි යන්නේ. ඒ නිසා ආත්මීය වෙන්නේ ප්‍රේමය. අපි මේ ලිංගිකත්වයයි ප්‍රේමයයි පටලවා නොගන්න තාක්කල් අපිට ලස්සනට ජීවත් වෙන්න. අද වැඩසටහන අපි මෙතනින් සමාප්ත කරමු. මං හිතන්නේ දස්කොන්ලා ප්‍රමිලලා ඕනෑතරම් අවට අප වටේ ඉන්නවා. අනිවාර්යයෙන්. සමහර අය අපි දන්නවා, දකින්න තියනට අපි ගල් ගහනවා, නොදකින අය ගොඩක් ඉන්නවා. එයාලා ලස්සනට හෝ අවලස්සනට ජීවත් වෙනවා. සමහර විට මේ ගීතය ශ්‍රී රයිසස් ප්‍රසංගයේදී ඇසෙන්නත් පුළුවන්, නොඇසෙන්නත් පුළුවන්. අපි ඒ කුතුහලය ඔබට ඉතිරි කරමින් අද වැඩසටහන සමාප්ත කරනවා. ඉතින් මාත් එක්ක අද වැඩසටහන එකතු වුණු ජානක දිසානායකටත් ඒ වගේම යසස් සමරවීරටත් බෙහෙවින්ම ස්තුතියි. දෙන්නටම ආයුබෝවන්. මේක රෙකෝඩ් වෙනවද? ඒක තමයි මටත් මතක් වුණා මගදී. ඉතාමත්ම සුන්දර ගීතයක් කියන්නේ. හරිනේ. හරි. මේක මේ හයිලයිට් වෙයිද දන්නේ. ඔහොම කැතයි. ඔහොම කැතයි. ඔහොම ওই පැත්තට ඔහොම හැරෙනවා නම් තව ආහාරට යන්න ඕන. මෙහෙම ඉන්නවා. ඔහොම මෙහෙම ඉන්නවා. මම පොඩ්ඩක් හොම්ද කියලා. ආව તો හිමි සොෆික සොෆික වයි සමින් මොම්දත්. මොකද? අර භාෂාව නෙවෙයි නේද?